ඉතින් අද ඉගෙන ගන්න අලුත් දේ තමයි මේ ඇලෝයි එක සිංක් ඇලුමිනියම් තහඩුවේ එක වර්ග මීටරයකට කොච්චරක් ග්‍රෑම් අඩංගුද කියන එක තමයි අපි AZ අගය කියලා හඳුන්වන්නේ. හායි බැලුව බැලමට දෙකම එකක් වගේ නේද? හැබැයි විශ්වාස කරනවද මේකේ ගාන මේකට වඩා රුපියල් 100ක් වැඩි. මේ ළඟදී අපේ ෂෝරූම් එකට ආපු කස්ටමර් කෙනෙක් දුනොත් අපිට ඔය කම්ප්ලේන්ට් එකම ආවා. ඔයාලා අයි මේ එකම වගේ තහඩු දෙක ප්‍රයිසස් දෙකකට විකුණන්නේ කියලා. කස්ටමර්ට පැහැදිලි කරාම එකකට වොරන්ටි තියෙනවා අනිකට වොරන්ටි නැහැ කියලා කස්ටමර් ආයෙ අපෙන් අහනවා ඇයි මේ එකම වගේ තහඩුවකට එකකට වොරන්ටි තියෙන්න අනිකට වොරන්ටි නැති වෙන්නත් හේතුව කියලා. ප්‍රශ්න නම් බැලුව බැලමට සාධාරණයි. හැබැයි උත්තරේ නම් ටිකක් බරපතලයි. උත්තරේ තමයි එක තහඩුවක අනිකට වඩා කෝටින් එකේ ගුණාත්මක භාවය වැඩි. එහෙමත් නැත්නම් එක තහඩුවක අනිකට වඩා ටෝටල් කෝටින් මාස් එක වැඩි. ඔයා මාකට් එකේ කොහේ ඇවිද්දත් ඔයාට හම්බෙන්නේ වොරන්ටි නන් වොරන්ටි කියන කතන්දර දෙක. හැබැයි ඔයා කවදා හරි හිතුවද මේ වොරන්ටි දෙනවා කියන කට්ටිය කොහොමද සිංක් ඇලුමිනියම් තහඩුවකට අවුරුදු 10ක් 15ක් කැට තියලා වොරන්ටි දෙන්නේ? ඉතින් හැමදාමත් කියනවා වගේ සිංක් ඇලුමිනියම් තහඩුවක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි. බේස් ස්ටීල් එකයි. බේස් ස්ටීල් එක මලබදින එක නවත්තන්න අපි ආලේපනය කරන සිංක් ඇලුමිනියම් කෝටින් එකයි. මේ සිංක් ඇලුමිනියම් කෝටින් එක කියන්නේ සිංක් සහ ඇලුමිනියම් වල ඇලොයි එකක්. එහෙමත් නැත්නම් කියනවා නම් සිංක් සහ ඇලුමිනියම් සමන්විත මිශ්‍ර ලෝහිත ආලේපනය. ඉතින් අද ඉගෙන ගන්න අලුත් දේ තමයි මේ ඇලොයි එක සිංක් ඇලුමිනියම් තහඩුවේ එක වර්ග මීටරයකට කොච්චරක් ග්‍රෑම් අඩංගුද කියන එක තමයි අපි AZ අගය කියලා හඳුන්වන්නේ.